හිතන්න අදින් වසර 4500කට කලින්. ඒ කියන්නේ කිසිම මැෂින් එකක්, කිසිම ක්‍රේන් එකක්, අඩුම තරමේ රෝදයක්වත් හොයාගත්තේ නැති කාලෙක ටොන් 2-3ක් නෙමෙයි. ටොන් 70ක් 80ක් විතර මහා බර කළු ගල් අඩි 480ක් උසට ගෙනිච්ච කොහොමද? අද වෙනකොට ගීසා පිරමීඩය ඇතුලේ ගල් මිලියන 2-3ක් දකින්න පුළුවන්. ඒ හැම ගලක්ම මිලිමීටරයක්වත් වෙනසක් නැතුව එකට ගැලපෙන්නේ කොහොමද? අද කාලේ තියෙන සුපිරි තාක්ෂණයවත් කරන්න බැරි මේ වගේ වැඩක් ඒ කාලේ මිනිස්සු කළා කියලා හිතන්න ටිකක් අමාරුයි නේද? අන්න ඒ හින්දා තමයි ලෝකේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ මහා පිරමීඩ හැදුවේ පිටසක්වල ජීවීන් කියලා. ඉතින් අද අපි හරස්කඩ අපේ වීඩියෝන් හොයාගෙන යන්නේ පිරමීඩ කියන්නේ සොහොන් ගැබ්ද නැත්නම් පිටසක් වලින් ආපු මහා බලශක්ති මධ්‍යස්ථානද කියන මේ අභිරහස් කතාව. අපි ලෝක ඉතිහාසය හොයලා බලද්දී අපිට මුලින්ම හම්බ වෙන්නේ පිරමීඩ හදන්න පාවිච්චි කරපු මහා ගල් ප්‍රමාණය. මේකේ තියෙන සමහර ගල් ගෙනල්ලා තියෙන්නේ 70ක්ම 500ක් විතර ඈත තියෙන අස්වාන් කියන ප්‍රදේශයේ. පොඩ්ඩක් ඕගොල්ලෝ හිතන්නකෝ ටොන් 70ක් බර ගලක් නයිල් නදිය දිගේ ඔරුවක පටවගෙන ගේන එක ඒ කාලේ හැටියට කරන්න පුළුවන් වැඩක්ද? ඒ කාලේ තිබුණු තාක්ෂණය ගැන අධ්‍යයනය කරද්දී අද වෙනකොට පරීක්ෂණ කරන අයටත් මේක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. සමහරු කියන කතාවක් තමයි වැලි උඩ වතුර දාලා ලිස්සගෙන ගෙනාවා කියලා. තවත් සමහරු කියනවා මහා බෑවුම් හදලා ඒවා උඩින් මේකල් ඇදගෙන ගියා කියලා. හැබැයි මේ කියන කතාවකම ලොකු අඩුපාඩු තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මේවා ඇදගෙන යන්න මිනිස් ශක්තියට වඩා එහා දෙයක් නැත්නම් එහා තාක්ෂණයක් මේ කාලේ මේ අයට තිබ්බා කියලා. මෙන්න මේ කතාවත් එක්ක තමයි මේ පිරමීඩ නිර්මාණය කරන්නට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් ඈඳෙන්නේ. ඇයි මිනිස්සු පිරමීඩ පිටසක්වලට සම්බන්ධ කරන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ඔරායන් කියන තරුපන්ති. ගීසාවල තියෙන ප්‍රධාන පිරමීඩ 3 අහසේ තියෙන තරු 3කට හරියටම සමාන්තරව පිටලා තියෙනවා. මීට අවුරුදු දහස් ගණන් කලින් හිටපු මිනිස්සුන්ට කොහොමද මේ තරම් නිවැරදි තරසිතියමක් තිබුණේ? ඔයාලා දැකලා ඇති පිරමීඩ වල තියෙන පටු මාර්ග පවා යොමු වෙලා තියෙන්නේ අහසේ තියෙන නිශ්චිත තරු දිහාවකට. බැලුමට මේක නිකම් අහම්බයක් වෙන්න විදිහක් නැහැ. සමහර විද්‍යාඥයන් කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවියට ඇවිත් ඔවුන්ගේ තාක්ෂණය මිනිසුන්ට ලබා දුන්නා කියලා. පිරමීඩවල බිත්තිවල තියෙන සමහර කැටයම් වල අමුතු යාන, නූතන විදුලි බුබුළු වලට සමාන රූප තියෙන්නේ ඒ හින්දා කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒ වගේම නූතන අපි භාවිතා කරන සමහර උපකරණ වල චිත්‍රත් මේ පිරමීඩ ඇතුලේ තියලා හම්බෙලා තියෙනවා. සමහර විශ්වාස කරන තවත් මතයක් තමයි මේ පිරමීඩ වල අමුතු රහසක් තියෙනවා කියලා. ඔබ දන්නවද පිරමීඩ ඇතුලේ එකම එක මමියක්වත් තිබිලා හම්බෙලා නැහැ කියලා? ඔව් ඔබ අහපු දේ හරියට හරි. පිරමීඩ කියන්නේ සොහොන් කියලා කියනවාට මහා පිරමීඩ ඇතුලේ කිසිම රජකීය දේහයක් තිබිලා කිසිම කෙනෙකුට හම්බුනේ නැහැ. එහෙනම් මේ පිරමීඩ හැදුවේ මොකටද? සමහරු කියන්නේ පිරමීඩ කියන්නේ මහා බලශක්තිය උත්පාදනය කරන මධ්‍යස්ථාන කියලා. මේවා හදන්න පාවිච්චි කරපු ගල් වර්ගවල ක්වාට්ස් අඩංගුයි. මේවා පීඩනයට ලක් වුණාම විදුලිය නිපදවන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණයක් වුණු තිබිලා තියෙනවා. ඉතින් හිතන්නකෝ පිරමීඩ වල මුදුනේ රන් ආලේප කරලා තිබුණා කියලාත් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු පිරමීඩියම රැහන් රහිතව විදුලිය ලබා ගන්න පුළුවන් මහා කුරුණු විදිහට පාවිච්චි කළාද කියලා සැකයකුත් තියෙනවා. සමහර තැන් වලින් හම්බුන අපේ ඉතිහාස කතා එක බලද්දී මේ තර්කය හරිම ප්‍රබල තර්කයක් විදිහට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. වැදගත්ම දේ තමයි පිරමීඩ වල තියෙන ගණිතය ගැන අහුවොත් ඔයගොල්ලෝ පුදුමයටපත් වෙයි. පිරමීඩයේ උස සහ වට ප්‍රමාණය අතර තියෙන්නේ 5 කියන අගය. හැබැයි ඒ කාලේ මිනිස්සු මේ 5 කියන අගය දැනගෙන හිටියේ නෑ කියලයි ඉතිහාස පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මහා පිරමීඩය පිහිටලා තියෙන්නේ පෘථුවියේ ගොඩබිම් ස්කන්ධයේ හරියටම මධ්‍ය ලක්ෂයේ. ඉතින් හිතන්නකෝ මුළු පෘථුවියම අහසේ ඉඳලා පේන්නේ නැතුව කොහොමද ඒ කාලේ මිනිස්සු හරියටම මේ පෘථුවියේ මධ්‍ය ලක්ෂය හොයාගත්තේ? මේ කියන කතාව වලින් අපිට අනුමාන කරන්න පුළුවන් මේ කරපු අය පෘථුවියේ හැඩය සහ ප්‍රමාණය ගැන අතිශය නිවැරදි දැනුමක් තිබුණු පිරිසක් කියලා. එහෙනම් ඒ දැනුම මිනිස්සුන්ට ලැබුණේ කොහොමද? පිටසක් වලින්ද නැත්නම් අපිට වඩා දියුණු අතීත මානව ශිෂ්ටාචාරයක් එදා ගොඩනගලා තිබුණාද? අදට අපි ගාව නැති. පිරමීඩ ගැන හොයන්න අපිට ලැබෙන්නේ ඇත්තටම උත්තර වලට මහා ප්‍රශ්න ගොඩක්. සමහර විට මේවා පිටසක්වල ජීවීන් හැදුවා කියලා කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. නැත්නම් අපේ මුතුන් මිත්තන් අපිට වඩා දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා ජීවත් වෙන පිරිසක් වෙන්නත් පුළුවන්. අනේ ඒ වෙලාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි අපි තවමත් මේ ලෝකය ගැන දන්නේ හරියම පොඩි දෙයක් කියලා. පිරමීඩ කියන්නේ අතීතයෙන් අපිට ලැබුණු පණිවිඩයක් වගේ. ඒවා තවමත් නිහඬව අහස දිහා බලාගෙන ඉන්නවා.
අපි කවදා හරි දවසක මේ පිරමීඩ වල තියෙන සැබෑ රහස විසඳනකම්. ඉතින් ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ කතාව ඇහුවට පස්සේ? පිරමීඩ හැදුවේ මිනිස්සුද නැත්නම් පිටසක් වලින් ආපු අමුත්තද? ඕගොල්ලෝගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ කතා දිගටම බලන්න අපේ හරස්කර YouTube නාලිකාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්නම් අපි ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු.